ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආයෙ vlog එකක් අරන් එන්න හිතුවා. අද ජනවාරි 19. දැන් නම් වෙලාව 12යි 12:08 විතර ඇති. දැන් මං ඉන්නේ අර මං ඔයගන්ට හැමදාම පෙන්නන්නේ කියන්නේ ITRC lab එක කියලා. අන්න ඒක තමයි දැන් ඉන්නේ. ඉතින් අපිට එකට ලෙක්චර් එකක් පටන් ගන්නවා. ඒක තියෙන්නේ මේකේ. සවුන්දා මුල්ම ලෙක්චර් එක මට තියෙන්නේ මේකේ. මම ඔයගන්ට පෙන්නන්නම් අපේ ITRC lab එක මොන වගේද කියලා. ඔයාලා දැක්ක විදිහටම මේ ලෙක්චර් හෝල් එකේ කිසිම කෙනෙක් නැහැ, මං විතරයි ඉන්නේ තනියෙන්. මේ මොකද ලෙක්චර් එක පටන් ගන්න එකටනේ. ඉතින් ළමයි එන්නේ 12:45ට වගේ තමයි. දැම්ම නම් ළමයි එන්නේ නැහැ. ළමයි නැති හින්දා තමයි මට මේ වීඩියෝ එකක් ගන්න පුළුවන් වුණේ නිදහසේ. මේ ගිය සතියේත් මේ විදිහටම කවුරුත් නිදියේ නැහැ, මං තමයි මුලින්ම ඇවිල්ලා වාඩිලා ඉඳියේ. මේ ඉතින් අද මුලින් යන්න හේතුව මේ මං අද හොස්ටල් ගෙදරින් ඉඳන් හොස්ටල් එකට ආවේ. ගෙදරින් මේ නිවාඩුවට ගිහින් ඒ පාරේ ඉතින් ඇවිල්ලා ගෙදරින් එනවා බඩු ටික අස් කරලා එහෙම වැඩ ටික ඉවර වෙනකොට මේ 11 මාට්ටු විතර ඇති. ඊට පස්සේ ඉතින් හොස්ටල් එක ඇතුළේ ඉඳගෙන කරන්න දෙයක් නැහැනේ. මං ඉතින් කැම්පස් එක ඇතුළට ආවා. කැම්පස් එක ඇතුළට ආවට පස්සේ මේ කැම්පස් එකේ ඉතින් එච්චර ඇවිද ඉන්න තැනක් නැහැ ඉතින්. ඔහේ එහෙට යනවා මෙහෙට යනවා එච්චරයි. ඒ පාරේ ඉතින් මම මෙහෙට මේ ලෙක්චර් හෝල් එකට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා දැන් ඉතින්. තාම 12 මාරයි වෙලා එකට තමයි ඉතින් ලෙක්චර් එක පටන් ගන්නෙ. මේක ඉවර වෙලා අපිට මේක 1 ඉඳන් 3 වෙනකන් තියෙනවා. අපිට සාමාන්‍ය එක ලෙක්චර් එකක් පැය 2ක එකක් තියෙන්නේ. කියන්නේ දවස අපිට බෙදලා තියෙන්නේ කියන්නේ මෙහෙමයි. දැන් අපි සතිය දවස් 5 ගමු. මම කියන්නේ ෆස්ට් ඉයර්ස්ලාට. හරිද? ෆස්ට් ඉයර් අපේ කාලසටහන තමයි මම කියන්නේ. දවස දැන් ගත්තාම සවුන්දා ගත්තාම සවුන්දා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා සිකුරාද එහෙම ගත්තාම ඔයාලට මම පේනවා මෙතන මේ අඳුරු නේද? අඳුරනට කරන්න දෙයක් නැහැ. මේ පැත්තට මට හැරිලා ඉන්න බෑ. ඒතකොට මට දොර පේන්නේ නැහැ කවුරු හරි ආවොත්. එහෙනම් මම මේ පැත්තටම කතා කරන්න. දැන් දවස් 5 ගත්තොත් ඒ දවස් 5 දැන් සවුන්දා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා සිකුරාද ඒ ටිකේ එතකොට හතරකට බෙදලා තියෙනවා. ඒ කියන්නේ අර පීරියඩ් තියෙන්නේ අපේ ඉස්කෝලේ අන්න ඒ වගේ හතරක් තියෙනවා. ඒක තමයි පළවෙනි එක 8 10, ඊට පස්සේ 10 12, ඊට පස්සේ මුළු ඔක්කොටම 12 ඉඳන් 1 වෙනකම් ඉන්ටර්වල්. හරිද? ඊට පස්සේ 1 3 3 5. හරිද? හැම දවසක්ම ඔහොම බෙදලා තියෙන්නේ. ඒ කියන්නේ සවුන්දායි අඟහරුවාද දවස් 5ම ওই විදිහට බෙදලා තියෙන්නේ. ඊට පස්සේ ඒ දවස් 5 දැන් හැම ඒ පැය දෙකකටම අපිට නැහැ කියන සවුන්ද නම් දැන් සවුන්ද දැන් උදේ දැන් මම ඉන්න ගෲප් එකට අපි තව අපේ ගෲප් බෙදලා තියෙන්නේ මුළු මැනේජ්මන්ට් බැච් එක අපේ ෆස්ට් ඉයර්ස් බැච් එකම එක එක ගෲප් වලට බෙදලා තියෙන්නේ A1 A2 B1 B4 අර ඒ වගේ බෙදලා තියෙන්නේ. දැන් මම ඉන්න ගෲප් එකේ ඔන්න අද සවුන්ද මට 8 10ක් නැහැ 10 12ක් නැහැ. ඊට පස්සේ මට තියෙන්නේ 1 3 1 3 3 5 3 5 එකත් ඉතින් 3 5 එකේ පොඩි අවුලක් තියෙනවා මේ දවස් ටිකේ අපිට ඒක නැහැ කියලා කියනවා. ඒ හින්දා ඉතින් මේ ඒ කියන්නේ නැහැ කියන්නේ ඒක ඒ ලෙක්චර් එක තියන්නේ නැහැ. ඒක මේ දැනුම් දෙන තුරු නොපැවැත්තේ කියලා දාලා තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මොකද්ද කේස් එක කියලා. මේ අපි ඉතින් ඒකට යන්නේ නැහැ කියන ඉතින් අපිට කියලා නැහැ තියෙනවද නැද්ද එහෙම මොකුත් නැහැ. ඉතින් අදට දැන් සවුන්ද නම් ඔන්න මට අද දැන් හරියටම තියෙන්නේ 1 3 දැන් මේ ITRC එක. ඊට පස්සේ දැන් අඟහරුව දැන් ඒ වගේ අනිත් ගෲප් වල දැන් සමහර තියෙනවා ඉතින් 8 10 තියෙනවා 10 12 එහෙම. මම මේ කියන්නේ කැම්පස් එකට ඇවිල්ලා නැති නංගියෙක් මල්ලියෙක් එහෙම ඉන්නවා. දැන් අර කලින් වීඩියෝස් වල කමෙන්ට් වලින් මට තේරුණා මේ මගේ වීඩියෝස් ගොඩක් බලනවා මේ A-level කරන අයද දන්නේ නැහැ. මේ A-level කරන අය හරි කරලා ඉවර හරි අර මේ ඒ නංගිලා මල්ලියා ටිකක් බලනවා. ඉතින් එයාලට කුතුහලයක් ඇතිනේ මොකද්ද මේක ඇතුලේ උගන්වන විදිහ එහෙම කියලා. ඒකයි මම කියන්නේ. එතකොට දැන් ඔන්න මගේ දැන් ගෲප් එකට අනුව මට දැන් අද 1 3 එහෙම තියෙනවා. ඊට පස්සේ ඔන්න දැන් මගේ සමහර යාළුවන්ට එයාලා ඉන්න ගෲප් අනුව එයාලට 8 10 තියෙනවා. ඊට පස්සේ 10 12 ඉන්නවා. ඊට පස්සේ 1 3 තියෙනවා. එයාලට සමහරට 3 5 නැති වෙන්න පුළුවන්. අර ඒ වගේ. සතියේ දවස් 5 මේ විදිහට තියෙනවා. දැන් මට සතියේ දවස් 5ම තියෙනවා. මගේ සමහර යාළුවෝ ඉන්නවා. එයාලට සතියේ එක දවසක් නිවාඩු. බදාදද කොහෙද එයාලට නිවාඩු. ඒක වෙන්නේ එයාලට දවස් දෙකක් තියෙනවා. 8 ඉඳන් 5 වෙනකම 4ක්. ෆුල් පැක් වෙලා. මට එහෙම තියෙන්නේ එක දවසයි. මට සිකුරාදා විතරයි මේ විදිහට තියෙන්නේ. ඒ හින්දා මේ මට ඒ විදිහට නිවාඩු දවසක් නැහැ.
මට දවස් 5ේම අර තැනින් ඉඳලා ලෙක්චර්ස් තියෙනවා. ඉතින් ওই විදිහට තමයි ලෙක්චර්ස් අර වෙලාවන් තියෙන පැය දෙකේව තමයි තියෙන. පැය දෙක කිව්වට පැය දෙකම ඉතින් උගන්වන්නේ නැහැ. අපි දැන් 8ට පටන් ගන්න ලෙක්චර් එකක් කියමුකෝ. 8ට පටන් ගත්තොත් ඉතින් 8ට 8යි 10යි 8යි 5 වගේ වෙනවා පටන් ගන්න. එහෙම පටන්ගෙන ඊට පස්සේ 8 9 මාර 9:45 වගේ වෙද්දි ඉවර කරනවා. අලි ඊළඟ ලෙක්චර් එකට යන්න ඒ ලෙක්චර් එක ඒ හෝල් එකේම තිබ්බත් ඒ මිස් හෝස කලින් ටිකක් ඉවර කරනවා ළමයින්ට පොඩ්ඩක් එළියට ගිහින් එන්න ඒ වගේ දේවල් වලට ඉවර කරනවා. ඒතකොට ඉතින් පැය එකහමාරක් වගේ තමයි එක ලෙක්චර් එකක් වැටෙන්නේ. අද ඉතින් ඔන්න තවත් අලුත් දවසක්. අද බ්‍රහස්පතින්දා අද මට උදේ ඉඳන් ලෙක්චර්ස් තියෙනවා 8 10 එකක් තියෙනවා. ඊට පස්සේ ආයි 10 12 තියෙනවා. ඒක ඉවර වුණාට පස්සේ ඒ කියන්නේ ඉන්ටර්වල් එකෙන් පස්සේ එකේ ඉඳගෙන අපේ ගෲප් එකේ අයට පොඩි ස්පෙෂල් වැඩසටහනක් තියෙනවා. මම ඔයගන්ට පෙන්නන්නම් අද මොකක්ද ඒ වැඩසටහන කියලා. ඊට කලින් මම ඔයගන්ට පැහැදිලි කරන්නම් මොකක්ද ඒකේ කියලා. ඒකේ මේ වැඩසටහන කියලා. ඒක මෙහෙමයි. දැන් මැනේජ්මන්ට් ෆැකල්ටියේ දැන් අපි මැනේජ්මන්ට් විදිහට දැන් මම මැනේජ්මන්ට් ෆැකල්ටිනේ. ෆැකල්ටි ආයි ඩිපාර්ට්මන්ට් වලට කැඩෙනවා. ඔයාලා දන්නවා ඇතිනේ. ඒ කියන්නේ එතකොට ඒ විදිහට 12ක් මේ අර ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් 12කට කැඩෙනවා. ඒවෙන් 4ක් තියෙනවා. ඒ 4 අපි කැම්පස් එකට එන්න කලින්ම අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. රියල් ඉස්ටේට්, බිස්නස් ඉන්ෆර්මේෂන් සිස්ටම්, එහෙම නැත්නම් BIS. ඊට පස්සේ තව අනිත් දෙක මට මතක නැහැ මොනවද කියලා. මට මතක හිටියට 4යි තියෙන්නේ වගේ. ඒවා ඔයාලට මැනේජ්මන්ට් විදිහට ජපුරේ මැනේජ්මන්ට් ස්ටුඩන්ට් කෙනෙක් විදිහටම එනකොටම ඒ කියන්නේ ඔයගොල්ලෝ කැම්පස් ලිස්ට් එක දානකොට මැනේජ්මන්ට් වලට කලින් ඔයාලට ඕන නම් ඒවෙන් එකක් දාන්න පුළුවන්. එතකොට ඔයාලා මැනේජ්මන්ට් ස්ටුඩන්ට් කෙනෙක් විදිහටම තමයි ඇතුළට එන්නේ. හැබැයි ඔයාලා ඇතුළට ආවට පස්සේ ඔයාලා දැන් මැනේජ්මන්ට් කොමන් ගෲප් එකේ අය ඒගොල්ලන්ගේ ඩිපාර්ට්මන්ට් එක මොකද්ද කියලා දැනගන්න යාලා ෆස්ට් ඉයර් එක ඉවර වෙනකන් ඉන්න එපා. ෆස්ට් ඉයර් එක ඉවර වුණාට පස්සේනේ යාලට සෙකන්ඩ් ඉයර් එකට යනකොට තමයි යාලට කියන්නේ යාලා මේ මම දන්නේ එක කොහොමද බෙදන්නේ කියලා. එක්සෑම් එකක් අනුවද නැත්නම් ඉසෙට් කෝ එක අනුවද කියලා. දැන් එහෙම බෙදලා නේ ඒගොල්ලන්ට කියන්නේ මේ ඔයාලා මේ ඩිපාර්ට්මන්ට් එකට ආයිති වෙන්නේ. ඊට පස්සේ ඔයාලා accountancy, finance, HR එහෙම බෙදන්නේ. දැන් එතකොට අපි දැන් අර මේ ඉල්ලුවම අර හතරෙන් එකක් ඉල්ලුවම අපි ෆස්ට් ඉයර් එකට ඇතුළත් වුණ දවසේ තමයි අපි දන්නවා අපි මේකට තමයි සිලෙක්ට් වෙලා ඉන්නේ. අපි මේ ඩිපාර්ට්මන්ට් එකේ තමයි ඉන්නේ කියලා. ඒ විදිහට මමත් මැනේජ්මන්ට් යටතේම මම ඉල්ලුවේ BIS, business information system කියන එක තමයි මම ඉල්ලුම් කරේ. එතකොට මම IT ඩිපාර්ට්මන්ට් එකේ. ඉතින් අද තියෙන වැඩසටහන තමයි අපිට BIS එකේ, ඒ කියන්නේ මගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ ඔරියන්ටේෂන් එක තියෙනවා. අර දැන් මැනේජ්මන්ට් විදිහට සම්පූර්ණ ෆැකල්ටියට ඔරියන්ටේෂන් එක ඔයගොල්ලෝ දැක්කනේ. අද තියෙන්නේ අපේ BIS එකේ ඔරියන්ටේෂන් එක. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් අද කොහොමද ඒ ඔරියන්ටේෂන් එක වැඩසටහන යන්නේ කියලා. ඉතින් දැම්ම නැහැ තාම උදේනේ. දවල්ට 1ට තමයි අපිට වෙලාව දීලා තියෙන්නේ පටන් ගන්න. එකේ ඉඳන් හවස 6 වෙනකන් වගේ තියෙනවා ඉතින්. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා එකෙත්. So these are the self-learning things that you should access, because no one is now going to come and teach you all these things. You have to self-learn and make yourself more productive and more efficient by using all the possible tools that are available at that present moment, because the technology landscape is changing so fast. Not only they hired me, they actually kept me in Sri Lanka for almost 4 to 5 months roughly. They paid for me to go to informatics and learn the technology that they need from me, invested in me, even without working a single day in the job. Right? So for 6 months, they paid me the salary and for my education, for me to learn the technology they want, and brought me to Fiji as head of IT to lead that organization. Since then, we've come a long way in that organization. We even have an offshore. Lasith Punawardana, Head of Department of Information Technology, for his leadership, guidance and for warmly welcoming our first
We sincerely thank Ms. Shehani Senupratna, Chairperson of SLASCOM and Chief Operating Officer at 99S Technologies, for sharing valuable industry insights and motivating our first-year students to prepare for their dynamic world of technology. And we equally grateful to අපිට ඔරියන්ටේෂන් එක පළවෙනි හෝල් එකේ තිබ්බ එක ඉවරයි. දැන් අපිට වෙන තැනක තමයි ඉතුරු වැඩසටහන් ටික තියෙන්නේ. ඒක කරන්න දැන් අපිව වෙන තැනකට අරන් යනවා. මෙතන මේ යන පැත්තට අවුව පිටිපස්සෙන් ඇටෙන ඒ හින්දා පේන්නේ කැමරාවට. ඒකයි මම මෙහෙම ළඟට කරලා මේ අතින් වහන් ඉන්නේ කැමරාව. Welcome. මේ තමයි මම අර ඔයගන්ට මගේ වීඩියෝ වල පෙන්නන අර හැමතිස්සෙම කියන්නේ යාළුවා කියලා. ඉන්නේ යාළුවා තමයි. අපිට අයිස්ක්‍රීම් එකක් දුන්නා. මේ ඊළඟ සෙෂන් එකට යන්න කලින්. මේකක් දීලා ඔකත් දෙන්න කියලා හැමද? මේ දැන් කට්ටිය එළියටලා ඒක කනවා ඉතින්. ආයි මේක කායවට පස්සේ තමයි ආයි ඊළඟ වැඩසටහන තියෙන්නේ. This is Mr. Bharat Rajkumar, DevOps Engineer and Insider. Mr. Chandika Vitara, Founder at CDC Software Solution Private Limited. Ms. Madhusha Panaperuman, Implementation Engineer at Vita Private Limited. Ms. Savindi Paduge, Senior Software Engineer at WSO2. So we will start our interaction session now. So you guys can ask any questions regarding your academic life or maybe your personal life, also about your career path as well. So after that. So if you are, Savit is senior software engineer at WSO2. So if you are in software development, software engineering roles, you could go there, move. So because we want to finish with, so here, if you are interested in ERP consulting, process management, Indranathan is here. And here Tanushi is senior ERP consultant. So if you are to ERP side, you could come here and ask questions. So this, so it's also ERP consulting, functional, senior functional consultant makes ERP for me. Chandika, so if you are board of leadership, you have this, yes. So Chandika is Anushi Charity. Next, Mr. Anja Mandari. And last, Mr. Hikman Awadana.